කාලයක් මමත් කෙල්ලෙක්ට කලිසම ඉරාගෙන ලව් කරා. හැබැයි මට වඩා ඒ කෙල්ල ගැන දන්න අනිත් හැමෝම කිව්වා ඔක බඳින්නේ නෑ බං. කොච්චර කවුරු මොනා කිව්වා මම උන්ට කිව්වේ ඒකේ එහෙම නෑ බං. ඊපස්සේ මාත් එක්ක ඉද්දිත් තුනක්ම මාට්ටුණා. ඉතින් මං යහමකට ගන්න හැදුවා. ඒ මාට්ටුන හැම වෙලාවෙම කිව්වේ ආයි කරන්නේ නෑ කියලා. ඉතින් පාර සමාත් ඉල්ලුවා. අන්තිමට මාත් එක්කම එකටම ඉඳගෙන සල්ලිකාර සුගර් ඩැඩි කෙනෙක් එක්ක නෑ සුගර් අංකල් කෙනෙක් එක්ක ඒ කියන්න ගියා. එක පැත්තකින් දුකකුත් තිබ්බා. අනිත් පැත්තෙන් සතුටකුත් තිබ්බා. දුක තමයි මගේ අවුරුදු 5ක තිබ්බ කාලේ අපරාධ. සතුට තමයි මේ වගේ හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක්ගෙන් බේරිච්ච එකට. මාස 4-5කට පස්සේද කොහොද මෙන්න මේකේ iPhone 15 නැද්ද කොහොද බැස්සුවා? ටුවර් එකටම ගෙවන්න තමයි ගන්න ඇත්තේ. මටත් එකක් ගන්න ඕන කියලා හිතුණා. මොකද ගන්න පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? ඊට පස්සේ මම පොල් ගහක් යටට වෙලා පෑ ගානක් කල්පනා කර හිටියා කොහොමද සල්ලි හම්බ කරලා ඉක්මනට iPhone 16 Pro Max එකක් ගන්න කියලා. එතකොටම මගේ ඔළුවට Apple ගෙඩියක් වැටුණා. මං කල්පනා කරා Apple ගෙඩිය කොහොමද බිමට වැටුනේ? ඒක පාවෙන්න තිබ්බනේ. මං ඒක ගැන පරීක්ෂණයක් කරන්න පටන් ගත්තා. මේ ඔය සීන් එක 1900 බර ගණන් වලම අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ බලය හොයාගත්තා. ඔබ මේ කල්පනා කරපම් පොල් ගහක් යටින් කොහොමද මේ ඇපල් ගෙඩියක් වටන්නේ කියලා. අනික ඔය මගුල් ගැන මං හිතන්න ගියේ නෑ. වණ්ඩ දෙන හැම කඩයක් ගානේ මම බඩ ගෑ. 15 එකක් අරන් ගෙවලා ඉවර වෙද්දී 16 Pro Max එකක ගාන මම ගෙවලා. හැබැයි මෙතනින් බලද්දී නම් ගාන ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඉදා ඉඳන් උදේ රෑ වෙනකම් බලන්න නැතුව මං ගොඩක් මහන්සියෙන් වැඩ කරා. අන්තිමට කොහොම හරි මම සල්ලි ටික එකතු කරගත්තා. ඊට පස්සෙත් මම තව කඩවල් 4-5කට ගිහිල්ලා ගණන් බැලුවා. හැබැයි මෙන්න මෙතනින් විතරයි ගණන් අඩු වෙලා තිබ්බේ. මේ වෙන කොහෙවත් නෙවෙයි. බණ්ඩාරල CC එකේ තියෙන ස්ලිම් ටච් එක. මට 15 සීරීස් එකෙන් ආව පස්සේ සුපිරිම ෆෝන් එකක් දෙන්න. Apple ලාගේ latest මාපු 16 Pro Max එකක්. මේක කීයක් යනවද? ඔයාලට දෙන්නම් 3.50ක් දෙන්න ස්පෙෂල් ප්‍රයිස්. මේ ෆෝන් ටිකක් තියෙනවා. ඒකත් බලන්න. S25 Ultra එකක් තියෙනවා, Google Pixel එකක් තියෙනවා, Vivo V50 එකක් තියෙනවා, Nothing 2A එකක් තියෙනවා, නේ Z Fold 6 එකක් තියෙනවා. මේ ඔක්කොම ගන්න. මෝ හිතුවත් දන්නේ නැහැ මම නිදන් කොට දාපු මිනිස්සෙක් කියලා. ඔයාලට ෆෝන්ස් ගෙවන්න දෙනවා කියලා උඩ පැන පැන යන්න නැතුව සල්ලි ටික එකතු කරලා අඩුම ගානට බණ්ඩාරවැල ස්ලිම් ටච් එකට ඇවිල්ලා වගකීමක් ඇතුව ඕනම මොබයිල් ෆෝන් එකක් අරන් යන්න. අරන් යන්න බැරි නම් තියලා හරි යන්න. හැබැයි සල්ලි ගෙවලා. මාසෙකින් පස්සේ තමයි දන්නේ ඒකේ ෆෝන් එක ගෙවන්න නෙවෙයි අරන් තියෙන්නේ කියලා. ඒකෙත් දුක් මහන්සිලා රෑ උදේ බලන්න නැතුව මාසෙට දවස් 4-5ක් වැඩ කරලා තමයි ෆෝන් එක ලැබිලා තියෙන්නේ. කියලා නෑ ඇතිනේ.